right සුබ දවසක් කිව්වා. ශගිකාවින් මල්ටි එඩියුකේෂන් YouTube channel එකේ ග්ලෝබල් නිවුස් වලින් මම අද ඔයාලට මාතෘකා දෙකක් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ රාජ්‍ය සේවා තරඟ විභාගවලදී අපිට ගොඩක් වෙලාට මේ මාතෘකා වැදගත් වෙනවා. ඒ හින්දා මම ඔයාලත් එක්ක මේ දැනුම ෂෙයා කරගන්න මේ විදිහට කටයුතු කරගෙන යනවා. ඉතින් තාම මගේ මේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝ ඒ වෙලෙම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ හැම වීඩියෝ එකකටම like එකක් කරගෙන ෂෙයා කරන්න. මොකද තවත් මේ තොරතුරු වැදගත් වෙන කෙනෙකුට මේවා බලන්න ඔයාලා දාන like එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ යුරෝපයේ විසින් අභ්‍යවකාශගත කරන Ariane 6 යානාව පිළිබඳ සහ ට්‍රම්ප් විසින් පනවන තීරුබද්ධ සම්බන්ධ නව තොරතුරු පිළිබඳ අපි දැන් යන සාකච්ඡාවට. ඉතින් මේ වෙනකොට යුරෝපයේ විසින් ඊයේ දින කියන්නේ දැන් මම කතා කරනකොට මේ වෙනකොට 2025 3/7 වෙනි දින තොරතුරක් තමයි මම මේ අත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඊයේ දින මේ Ariane 6 රොකට් යානය කක්ෂගත කරා. ඉතින් මෙහෙමයි මේකේ මේ දැන් මීට පෙර ලෝකයේ රුසියාව සහ ඇමරිකාව තමයි මේ අභ්‍යවකාශ යාන කක්ෂගත කිරීමේ ප්‍රමුඛයෙන් වෙලා හිටියේ. ඉතින් ඒ එක්කම ස්වාධීන වෙන ගිහින් හිටපු රටක් තමයි චීනය. ඉතින් යාලත් දෙවෙනි නොවි තමන්ගේ උත්සාහයෙන් අභ්‍යවකාශ යාන යවලා තොරතුරු හොයන්නේ කටයුතු කරගෙන ගිය රටක් තමයි චීනයත්. ඉතින් මේ රටවල් තුනම අභිභවායමක් කියලා කියන්නේ නැහැ. මම හිතන්නේ ඒක යුරෝපය මේ වෙනකොට ලොකු දිනුමක් ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. මොකද මේ යුරෝපය ගැන කිව්වොත් එහෙම යුරෝපය මීට පෙර අභ්‍යවකාශ ගත කරලා තියෙන චන්ද්‍රිකා යාන රොකට් යාන අභ්‍යවකාශගත කරලා තියෙනවා. නමුත් එහිදී Ariane සමාගම විසින් මේ අභ්‍යවකාශගත යාන සැහැල්ලු යාන ගුවන්ගත කරත් බර අවීස නැත්නම් බර උපකරණ සහිත යාන ගුවන්ගත කිරීමේදී මේ අභ්‍යවකාශගත කිරීමේදී සහාය ලබාගෙන තියෙනවා මේ රුසියාවේ සෝවියට් යාන තමයි භාවිත කරලා තියෙන්නේ. ඉතින් මේ රුසියානු සෝවියට් යානවල සහාය ලබා ගත්තත් මේ වෙනකොට මේ යුක්‍රේනයේ පැවති යුද්ධයත් එක්ක රුසියාව විසින් සෝවියට් යාන ලබා දීම මේ වෙනකොට නැහිටලා තියෙනවා මේ යුරෝපා කලාපයට. ඉතින් එහි ප්‍රතිඵලයක් යුරෝපය තමන්ගේ සහයෙන් මේ Ariane 6 රොකට් යානය මේ පහුගිය දවසේ සාර්ථක වුවන්ගත කරා. ඉතින් එහිදී අභ්‍යවකාශයට මේ පිටත් වෙන නේද මේ Ariane 6 රොකට් යානය මේ ප්‍රංශ හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම තමයි ඒකට ප්‍රධාන අරමුණ උනේ. ඒතද මේ චන්ද්‍රිකා මේකට ගොනු කරලා මේ Ariane 6 රොකට් යානය ඊට සාර්ථකව අභ්‍යවකාශගත කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට කක්ෂගත වෙමින් ඒ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමෙන් සාර්ථකව මෙම කටයුත්ත වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මතකේ තියාගන්න ඕනේ දැන් තරඟ විභාගයකදී ගොඩක් වෙලාවට අහන ප්‍රශ්න වලදී මේ highlight වෙන්නේ මේ වගේ දැන් යුරෝපයේ මේක සාර්ථකව කරා. ඒතකොට මේ යවපු යානේ නම එතකොට කොයි කාලයේද කොයි වකවානුවේද මොන හේතුවක් මතද යවුවේ. ඒතකොට අපි මේ පිළිමද තමයි දැනුවත් වීම විශේෂයෙන් වැදගත් වෙන්නේ. අපි ගොඩක් වෙලාවට මම මේකෙදී ෂෙයා කරගන්නේ මේ අපි මේ ක්ලාසස් වලදී කතා කරන මේ මාතෘකාවලදී පේපර් වලට එන්න පුළුවන් කොටස්. ඒතකොට මේ දේවල් පිළිබඳව highlight කරලා තමයි මම මේකෙදී ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. ඒතකොට මේ Ariane 6 කියන යානය ඒතකොට මේ 3 වෙනි මාසේ 6 වෙනිදා කක්ෂගත කරලා තියෙන යානයක් විදිහට තමයි තියෙන්නේ. ඒතර මේක යෑමේ ප්‍රධාන හේතුව තමයි ප්‍රංශ හමුදාවේ ඔත්තු බැලීමට අවශ්‍ය චන්ද්‍රිකා කක්ෂගත කිරීම සඳහා තමයි මේ යානය යොදාගෙන තියෙන්නේ. ඉතින් ඔය වගේ කරුණු highlight වෙන්න ඕනේ ටික අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් හොඳයි. ඒත් එක්කම තමයි මේ කියන්න ඕනේ මේ Elon Musk. ඉතින් Elon Musk කියවම ඕනම කෙනෙක් දන්නවා. ඉතින් Elon Musk විසින් Starship යාන කක්ෂගත කිරීම මේ වර්ෂයේ දෙපාරක් කීපාරක්ම කරලා තියෙනවා.
ඉතින් ඉලොන් මස් මේ වෙනකොටත් ඔහුගේ ස්ටාර්ෂිප් අභිවිකාශය රොකට් යානය මේ ටෙක්සාසයේ බොකාචිකා අභිවිකාශ මධ්‍යස්ථානයෙන් අභිවිකාශගත කක්ෂගත කරලා තියෙන දෙවෙනි වතාවටත්. ඉතින් මේ අවුරුද්ද තුල දෙවෙනි වතාවට කක්ෂගත කරන මෙම අභිවිකාශ යානයත් අසාර්ථක වුණා. ඒට හේතුව දැන් මේ අවුරුද්ද තුල පළවෙනි කක්ෂගත කිරීමක් ටෙක්සාසයේ බොකාචිකා වලින් ස්ටාර්ෂිප් යානයක් කක්ෂගත කරලා ජනවාරි වල. ඉතින් ඒක කක්ෂගත කරලා අභිවිකාශයේදී සුන්බුන් යුවතට විහික්ක වුණා. ඒක විනාශ වෙලා ගියා. ඉතින් මේ යානයත් කක්ෂගත කරලා විනාඩි 10ක් තුළ පාලන මධ්‍යස්ථානයත් එක්ක තිබෙන සම්බන්ධතාවය බිඳ වැටුණා. ඉතින් විනාඩි 10ක් තුළ සම්බන්ධතාවය බිඳ වෙලා මේක මේකේ අභිවිකාශයේ යානය මේ විනාශ වෙලා ඒක සුන්බුන් මේ කැරිබියන් මුහුදු ආශ්‍රිත ප්‍රදේශයන් වලට විහිකලා ගියා. ඉතින් නමුත් ඉලොන් මස් මේකේදී අර පළවෙනි ජනවාරි මාසයේ ආවපු මේ යානාවේ තිබ්බ දෝෂ මෙහෙයුම් මේ වෙනකොට අධ්‍යයනය කරමින් යමින් සහ ඒක විමර්ශනයේ තියෙන අවස්ථාවකම තමයි මේකත් යයිවේ. ඉතින් පළවෙනි එකේදී ඒ විමර්ශනයෙන් තහවුරු වෙලා තියෙනවා මේකට හේතු වෙලා තියෙන්නේ මේ ඉන්ධන මේ ප්‍රශ්නයක් සහ තාක්ෂණික දෝෂයක් කියලා තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මේකත් යාවලා තියෙනවා. ඉතින් කොහොම නමුත් මේ යානයත් ඒ විදිහටම මේ සාර්ථකව කක්ෂගත කරන්නට නොහැකි වෙලා තියෙනවා. නමුත් මේ යානයේ බූස්ටරය විවිධ මධ්‍යස්ථාන වෙත නැවත සාර්ථකව ගෙන්වා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ මාධ්‍ය ප්‍රකාශ කරන නැත්නම් මාධ්‍ය ප්‍රකාශ කරනවා. ඉතින් මේ කක්ෂගත කිරීමේ සාර්ථක ප්‍රතිඵලය මුළු බූස්ටරේ සාර්ථකව ගෙන්වා ගැනීමට ලැබීම උනත් ඒකත් සාර්ථකයි කියන එක තමයි වුන් දක්වලා තියෙන්නේ. හරි අපි කතා කරා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් තීරුපති පැනවීම සම්බන්ධය. ඉතින් මේ තීරුපති පැනවීම සම්බන්ධ කැනඩාව සහ මෙක්සිකෝට කළ බලපෑම් පිළිබඳ අපි කලින් වීඩියෝ කතා කරා. මම ඒ වීඩියෝ එක මෙතන ටැග් කරලා තියෙනවා. කාඩ් එකක් තියෙනවා වල පුළුවන් ඒ වීඩියෝ එකට ගිහිල්ලා ඒක තොරතුරු බලා ගන්න. ඉතින් ඒකෙදී අපි කතා කරපු දේත් එක්ක අපි ඉදිරි අප්ඩේට් එකක් එන්නම් කියලා කිව්වා. ඉතින් මේ අප්ඩේට් එකට අනුව මේ 125 බද්ධ පැනවීම මත ගොඩක් වෙලාට මේ කැනඩාව මෙක්සිකෝ වැනි රටවල මෝටර රථ නිෂ්පාදනය කරනවා. ඉතින් මේ මෝටර රථ ඇමරිකානුවන් විසින් පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් වෙලාට මේ ඇමරිකාව මේ මෙක්සිකෝවේ නිෂ්පාදනය කරන කැනඩාවේ මෙක්සිකෝවේ නිෂ්පාදනය කරන මේ පිකප් රථ වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ තීරුපති පැනවීමත් සමග මේ මෝටර රථ වල මිල ඉහළ ගියා. කියන්නේ මේ අද ඊයේ පැනවීම නෙවෙයි. ට්‍රම්ප් පළමු දුර කාලේ ආරම්භ කළා පැනවීමත් සමග මේක මිල ගණන් ඉහළ ගියා. දැන් දෙවෙනි පාරට ට්‍රම්ප්පත් වෙලා දින 45ක් යනකොට අපතෙමින්ම මේ ආකාරයෙන්ම බදු පැනවීම ක්‍රියාත්මක කරත් తాවකාලිකව මාසක සහන කාලයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඇමරිකාවේ මේ වාහන ගෙන්නුම් කරුවන් කියන්නේ මෝටර රථ නිෂ්පාදනය ඇමරිකාව තුළට ආනයනය කරන ආනයනකරුවන් වෙන ජෙනරල් මෝටර්ස් එතකොට ස්ටෙලයිට් මේ වගේ ආයතන විසින් මේක ගොඩක් මිල ගමන් ඉහළ යෑම පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවා ට්‍රම්ප් සමග. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස මේ ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ සහන කාලය තුළ පුළුවන් හැකියාවක් තම රටට අවශ්‍ය නිෂ්පාදන මේ රටවලින් ගෙන්න ගන්නට කියලා තමයි ට්‍රම්ප් විසින් උන්ට දීලා තියෙන මේ උපදේශයන් ඉලා තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ මෝටර රථ නිෂ්පාදනයේදී තීරුබදු පැනවීම මේ අප්‍රේල් 2 වෙනිදා වෙනකන් දැනට දීර්ඝ කරලා තියෙනවා. ඒක තමයි අලුත්ම අප්ඩේට් එක. ඉතින් තවත් මාස දෙකක් කරලා තියෙනවා. අප්‍රේල් 2 වෙනිදාන් පස්සේ නැවත තීරුබදු පනවනවාද ඒ පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් විසින් මේකට ප්‍රකාශ කරලා නැහැ. මොනවද එතනින් එහාට කරන්න කියන එක. ඒකේ තවත් වැදගත් දෙයක් තමයි මෝටර රථ පමණක් නෙවෙයි. දැන් මෙතන මේ අර පෙන්ඩනීල් මත්ද්‍රව්‍ය මේ ඇමරිකාවට එනවා කියන පදනම මතනේ මේ තීරුබදු පැනවීම
කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒකට මේකේදී ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා මේ සාකච්ඡාවලදී මෙම සහන කාලය තුල මේ මෙක්සිකෝ සහ කැනඩාව විසින් කොපමණ ප්‍රොපෝමන්ස් කරනවාද මේ පෙන්ඩලින් මන්ත්‍රව්‍ය තම රටට එහෙම වැළැක්වීමට කොච්චර ප්‍රොපෝමන්ස් කරනවාද ඒ අනුව ඉදිරි තීරණ ගන්නවා කියන ඉගියකුත් දීලා තියෙනවා. අපි දන්නේ කොයි වගේ තත්ත්වයක්පත් වේද කියලා. කොහොම නමුත් පොටෑෂ් පොහොර සඳහා බදු අය කරන්නේ නැහැ කියන එක තමයි කැනඩාවට දැනුම් දීලා තියෙන්නේ. ඒ කියන්නේ පොටෑෂ් කියන පොහොර ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන වලට ගොඩක් යොදා ගන්නවා. ඉතින් ඒ පදනම මත මේ පොහොර වලට බලවත් වෙන මේ බදු පැනවීම පවත්වන්නේ නැහැ කියන එක තමයි තවදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ තීරබද්ධ සහන කාලය තුල ඇමරිකාව බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට අර මෝටර රථ නිෂ්පාදන තම රටට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ගැනීමට තමයි. මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් මේ වගේ අලුත් ලෝකයේ සිදුවෙන විශේෂ සිදුවීම් අපිට මේ සිදුවීම් වලින් කුමන දේවල්ද අපිට ගන්න පුළුවන් කියන එකත් අපි අධ්‍යයනය කරමින් ෂෙයා කරගනිමින් අපේ ඉදිරි විභාග තරඟ විභාග වලට අවශ්‍ය වෙන්නේ මොන දේවල්ද කියන එක අපි සනාථ කරගනිමින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමින් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා.